ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පොලිටිකල් SL YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනල්ලා තිනවා බලන්න ලෑස්ති වෙන්න. channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ වලදී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන්. මට Facebook page එකක් තියෙනවා මේ පැත්තේ නම පේනවා Mr. Bhaiya SL Political page එකට ඇවිල්ලා follow එකක් දාලා message එකක් දාන්න පුළුවන් ජෙප් එක නවන ඕනම කෙනෙක්ට. අපි යන්න හදන්නේ මේ post එක බලන්න මේ post එකේ නවල රාජපක්ෂ දාලා තියෙනවා මැයි 1 වෙනිදා. ඒ කියන්නේ මේ පාර මැයි රැලිය නැහැලු පොයේ දිනයක් නිසා ඒකත් එක්ක බෝධි පූජාවක් පවත්වන්න තමයි ලියන්නේ හැම ප්‍රාදේශීය සභාවකම මේ විදියට බෝධි පූජාව පවත්වන්න කියලා තීරණය කරලා තියෙනවා. ඒක නිසා දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම මේ post එක දිහා බලලා. හරි එහෙනම් යන්න අපේ පළවෙනි වීඩියෝ එකට. මේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි මේ කතාව කියන්නේ. මේ කියුබාව තමයිලු ඊළඟ ඉලක්කය කියලා තියෙන්නේ. එහෙනම් දන්නේ නැති අය පොඩ්ඩක් බලන්න. යක්. Fantastic job. Walker, you've been doing a fantastic job. And you've been doing a fantastic job on a place called Cuba. Right? But what's happening with Cuba is amazing. And we think that we want to finish this one first, but it's going to be a great day, right? We're going to celebrate that separately. I just want to wait a couple of weeks. I wanted to wait a couple of weeks, but we'll be together again soon, I suspect, celebrating what's going on in Cuba. They want to make a deal so badly, you have no idea. He's doing some job, and your next one is going to be, we want to do that special Cuba. He's waiting, but he says, let's get this one finished first. We could do them all at the same time, but bad things happen. If you watch countries over the years, you do them all too fast, bad things happen. We're not going to let anything bad happen to this country. මේක කියනවා මේ bad country ලු නේද? කියුබාව කියන්නේ මේ bad countryත් එක්ක ටිකක් ඩොනල්ඩ් ට්‍රම්ප් පොඩ්ඩක් කේන්තියෙන් සහ අකමැත්තෙන් ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වුණොත් හොඳයි කියලා හිතනවා. ඊළඟ ඉලක්කය කියුබාවම නම් ඔය ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ එයාගේ හිතේ තියෙන ඒකම නම් හරියටම මේ ඉතින් කියන්න බෑ මෙයාට එහෙමමයි ඊළඟ ඉලක්කය කියුබාවමයි කියලා. Facebook එකේ එහෙම ඔය දැකලා තිනවා මේ පොඩ්ඩක් කියුබාවේ දේශපාලනේ පොඩ්ඩක් නිකන් ලංකාවේ දේශපාලනයට සමානයි වගේ කියලා. හරි. ඒක නිසා bad country එකක් වෙන්න පුළුවන් ලංකාවත් පේනවනේ. ඉතින් bad countries වලට පොඩ්ඩක් ඩොනල්ඩ් ට්‍රම්ප් කැමති නැහැ හොඳේ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සම් වුණොත් හොඳයි නේද අනුර මාත්. ඒ හින්දාම කියන්නේ මේ JVP මත එහෙම ගෙනියන්න උත්සාහ කරන්න එපා ඉහළට. ලංකාවේ ඉන්න ලක්ෂ 3ක් විතර ඉන්න JVP කාර්යෝ. ඒ ලක්ෂ 3 ඇරෙන අනිත් අය ඔක්කොම අයින් වුණා නම් හොඳයි. මොකද දන්නවද? නැත්නම් අන්තිමට අපේ රටත් කයියා. එක එක රටවල් වලින් මොකද මුංගේ තියෙන්නේ මහා කාලකන්ණි මත තියෙන්නේ මහා කුහක ඉරිසියාකාර අසික්කිත අසහනකාර ඒ වගේ දේවල් නේ තියෙන්නේ. ඒ නිසා පෙරේතකම් අරව මේව කරන්නේ. ඒ නිසා මේ මතවලට කට්ටිය කැමති වෙන්න එපා. කලින් හිටියා වගේ තමන්ගේ අම්මලා තාත්තලාට උදව් කරගෙන ආදරය කරගෙන තවත් කෙනෙක්ට දියුණු වෙන්න උදව් කරගෙන ඒ විදියට යන්න මේ වගේ පෙරේතකම් වලට කැමති වෙන්න එපා. අන්තිමට වෙන රටවල් වලින් කණ්ඩ වෙනවා හරි අපි ඊළඟ වීඩියෝ එකට. අද අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ යුද්ධයට විරුද්ධව මේ ඉරානයට එල්ල කරන මේ ප්‍රහාරයන් ඉරානය යටපත් කරගන්න ස්වාධීන රටක් හැටියට ඉන්න රටට විරුද්ධව කරන මේ ප්‍රහාරයට විරුද්ධව ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලු දෙනාම ඒකට අපේ විරෝධය පාලා මේ යුද්ධය නවත්තන්න අපේ බලපෑම අපේ දායකත්වය ලබා දෙන්න තමයි අපි මේ උද්ඝෝෂණය අපි අද දින අපි මේ කරන්න අපි මේක තීන්දුව කළේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වගකීමක් තිබෙනවා විශේෂයෙන්ම අපේ රට නොබැඳි රටක් හැටියට දීර්ඝ කාලීනව අපේ රට හැමදාම අසාධාරණයට විරුද්ධව පෙනී හිටපු රටක්. ඒ වගේම ජනාධිපතිවරයා ඊයේ ඒ කරපු ක්‍රියාව ගැන අපිට කිසිම ආකාරයක ගැටලුවක් අපි ඒක අගයනවා. ඒ අගයන ගමන් අපි එදා 4 වෙනිදා ඉරානයේ නැමට ඒ එල්ල කරපු ප්‍රහාරයෙන් ඉඳලා ජීවිත 100කට වඩා වැඩි ප්‍රමාණයක් නැති වුණා. ජනාධිපතිතුමා ඒ තීන්දුවත් මීට කලින් ගත්තා නම් අපිට ඒ 100 දෙනාගේ ජීවිත අපිට බේර ගන්න තිබුණා. නමුත් ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරයා ප්‍රමාද වුණා. අපි දන්නේ නැහැ මේ බලපෑම කාගෙන්ද ආවේ කොහෙන්ද ආවේ ඒක ප්‍රමාද වුණේ කියලා. ඒ හින්දා අපි ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා අපි නොබැඳි රටක් හැටියට ලෝක බලවතුන් මේ අනිකුත් රටවල වලට කරන බලපෑම් වලට විරුද්ධව අපේ රටේ ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් අරගෙන ඒ තීන්දුව වෙනුවෙන් පෙනී හිටින මොකද ජනාධිපතිතුමා විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ දිගින් දිගටම මේ වගේ බලපෑම් වලට විරුද්ධව පෙනී ඉන්න කියලා අනිකුත් ආණ්ඩුව වලින් එතුමා ඉල්ලා සිටියා. අද එතුමා ජනාධිපතිවරයා හැටියට බලයේ ඉන්න ඉඳ අපි විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙනවා එතුමාගෙන් මේ ලෝක බලවතුන්ගේ ග්‍රහණයට ලක් නොවි මේ කුඩා රටවල්ලා මේ අපිට තිබෙන අපේ මිත්‍රශීලී රටවල් වලට කරන බලපෑම් වලට එරෙහිව පෙනී හිටින්න ඒ වෙනුවෙන් පෙනී හිටින්න කියලා තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. අනිවාර්යෙන්ම ඊයේ කරපු ඒ ක්‍රියාදාමය ගැන අපි අගයනවා. ඒක ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒ ක්‍රියාදාමය එතුමා අර මාර්තු මාසයේ 4 වෙනිදාට ඒ 4 වෙනිදා මේ තීන්දුව අරන් තිබුණා නම් අපිට අර ගාල්ලේදී මුහුදපත් වූ ජීවිත 110ක් අපිට බේර ගන්න තිබුණා. ඒක ප්‍රමාද වුණා. ඒක ප්‍රමාද වුණේ මන් දන්නේ නැහැ ඇයි කියලා ජනාධිපතිතුමා ඊයේ පොදු සාකච්ඡාවේදී ඒක ගැන කතා කරෙත් නැහැ. මම මේ වීඩියෝ එක දැම්මෙම චුට්ටක් කියන්න ඕනේ. හැබැයි මෙහෙමයි. දැන් මම ආණ්ඩුවට කැමති නැහැ. ආණ්ඩුවට කොහෙත්ම කැමති නැහැ. JVP පක්ෂයට කොහෙත්ම කැමති නැහැ. මාලිමාවන්ව පෙන්වන්නම බෑ මට. හැබැයි මම මෙහෙම කියන්න ඕනේ. සාමාන්‍ය විපක්ෂයේ අය පොඩ්ඩක් ඔය කුලප්පු කරන්න හදනවා. හැබැයි එහෙම කියලා හැම එකකටම උත්තර දෙන්න යන්නවත් ඒව මේව කරන්න යන්නත් එපා කියලා මම පොඩි මේකකුත් කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔය හැම එකටම කට දාන්න යන්න එපා. හැම එකටම උත්තර දෙන්න ගිහිල්ලා එහෙම හැම දෙයකටම ඒ කියන්නේ දේවල් කරන්න යන්න එපා. ඔය රටවල් තරහ කරගන්න යන්න එපා. සමානව මැදට වෙලා ඉන්න එක තමයි ඇත්තටම ඇඟට ගුණ. මොකද දන්නවද? එහෙම නැත්නම් එක පැත්තක් ගත්තොත් අනිත් පැත්ත තරහ වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රශ්නේ තේරුම් අරගන්න අපේ ලංකාවේ උම පොඩ්ඩක් උද්ඝෝෂණ කරා, පොඩ්ඩක් කෑ ගැහුවා, මොකක් හරි වීඩියෝ එකක් කරලා සෝෂල් මීඩියා වල දැම්මා. එහෙම කියලා චුට්ටක් බය වෙන ගතිය පොඩ්ඩක් අඩු කරලා
චුට්ටක් පාඩුවේ ඉන්නවා නම් තමයි ඇත්තටම හොඳ. මොකද දන්නවද? ආණ්ඩුවට කෙලවෙනවට කමක් නැහැ. අනුරට බෝම්බයක් වැදුනද එහෙම නැත්නම් JVP කාරයෝ ටිකට බෝම්බයක් වැදිලා නැති වුණාටද ඒක මට කමක් නැහැ. මම ඒක ඇත්තටම මම ඒක පට්ට කැමතියි. හැබැයි අර සාමාන්‍ය මිනිස්සෙක් හරි එක මිනිස්සෙක් හරි නැති වුණොත් අන්න ඒක නිසා තමයි මම මේ කතාව මෙහෙම කිව්වේ. හරි තේරුම් අරගන්න පුළුවන් නම් තේරුම් අරගන්න. යන් අපි වීඩියෝ එක නාපු අවසාන එක බලන්න. මේ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැතුව විපක්ෂයේ මෙතන ඇවිල්ලා ඉඳගෙන කියනවා නිකම් මේ අපි ගහලා ඉරානය නැවක් ගිල්ලුවා වගේ තමයි කතා කරන්නේ. අපි ගහලා ගිල්ලුවා වගේ තමයි කතා කරන්නේ. ඔබතුමන්ලා කියන්නේ කොහොමද ගැහුවේ කියලා? ඒක කියන්නේ නේ අපි ගහලා ගිල්ලුවා වගේ මෙතන ඇවිල්ලා බොරුවට කෑ ගහනවා. මේක ඊටාම මේ මොකද්ද මේ අඟවන්න හදන්නේ? මේ අඟවන්න හදන දේ තේරුම් ගන්න. මෙන්න මේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා එතුමා ඊයේ පාර්ලිමේන්තුවේ කරපු කතාව. අද ඉන්දියාවේ සමාජ මාධ්‍යවල වෛරල් වෙලා තියෙන්නේ. මිලියනයකට අධික පිරිසක් බලලා තියෙන මේ ට්වීට් එක. මොකක්ද ඒකෙන් කියන්නේ? අපි බේර ගන්න පුළුවන් වෙලාවේ බේරගත්තේ නැහැ කියලා කියනවා. අද ඉන්දියාවේ නිවුස් පේපර්ස් වල නිවුස් එක යනවා. ලංකාව බේර අපි මෙච්චර වීර ක්‍රියාවක් ලංකාවේ නායක හමුදාව කරලා මෙච්චර අවදානමක් සහ මෙච්චර විශිෂ්ට විදේශ ප්‍රතිපත්තියක් අපි ලෝකයට පෙන්නලා මනුෂ්‍යත්වයේ මත පදනම්ව අපි කටයුතු කරලත් අවසානයේ මේ අපේ විපක්ෂයේ හැසිරීම නිසා අපිට එන්නේ නැද්ද අපිට කළු මේ බ්ලැක් මාර්ක් එකක් ඇවිල්ලා නැද්ද මේක නිසා? මේ ඉරාන යුද නෞකාව පැය 11ක කාල සීමාවක් ඒ මුහුදු සීමාවේ තියෙන අතරතුරේදී ආණ්ඩුවක් විදිහට මේකට ඇතුල් වෙන්නට අපේ මුහුදු සීමාවට ඇතුල් වෙන්නට අවසර ඉල්ලලා තියෙනවා. හැබැයි ඒක නොදුන් නිසා තමයි මේ ප්‍රහාරය සිද්ධ වුණේ කියලා ප්‍රකාශයක් සිද්ධ කරනවා. මේ ප්‍රකාශයෙන් ගම්‍ය කරන්න හදන්නේ මේ අහන්නේ ලෝක යුද්ධයක් යුදමය තත්ත්වයක් පවතින වෙලාවක ඒ නෞකාව මේ ගාලු වරායට ගෙන්නන්න කියලාද මේ අහන්න හදන්නේ කියලා මම අහන්න කැමතියි. මෙහිමයි කියන්න තියෙන්නේ ලක්මාලි මිස්ටර්ත් කියන්න ඕනේ ඔය බොරුවට හයියෙන් කෑ ගහලා මේව කරන්න යන්න එපා. ටිකක් පොඩ්ඩක් කල්පනා කරලා තේරුම් අරගෙන කතා කරද්දී වරද්ද ගන්න එපා වචන. එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. අපි එන ඊළඟ දවසේ හමු. අයිබෝවන්.